අසිරිමත් නත්තල් සිරියෙන් රටේ බොහෝ ප්‍රදේශ මේ වන විට අලංකාර වී තිබෙනවා. නත්තල් උත්සව හා සැරසිලි ඒ අතරයි. ඒවන් නැරඹීමට පැමිණෙන ජනතාවගෙන් ඇතැම් වීදී පිරී ඉතිරි ගොස් තිබෙන ආකාරය දැකගත හැකි වුණා. නත්තල් වෙනුවෙන් කොළඹ නගරේ මංමාවත් වටරවුම් හා හෝටල් ආදිය අලංකාර විදුලි බුබුලු වලින් ආලෝකවත් කර තිබූ ආකාරය ඊයේ රාත්‍රියේදීත් දැකගත හැකි වුණා. ගාලු මුදුර පිටියට ඊයේ රාත්‍රියේ අතිවිශාල ජනකායක් රැස් වී නත්තල් සමරමින් විනෝද වූ ආකාරයයි අප දුටුවේ. වෙන්නපුව උල්හිටියාව දිවර ව්‍යාපාරික සමිතියේ ඉදිකළ ඩිජිටල් නත්තල් ගස ශාන්ත ෆ්‍රැන්සිස් සේවිය දේවස්ථාන පරිශ්‍රයේ ඉදිකර තිබෙනවා. අඩේ 45කින් සමන්විත මෙම නත්තල් ගස නැරඹීමට විශාල පිරිසක් පැමිණ සිටියා. වෙන්නපුව ප්‍රදේශයේද නත්තල් වෙනුවෙන් සරසා තිබෙනවා. අලංකාර ගවලෙනක් ඉදිකර ඇති ආකාරයයි මේ. අසිරිමත් නත්තල් සැමරීමට විදේශිකයන්ද එක්ව සිටිනවා. නුවරඑළියට පැමිණ සිටින දෙස් විදේශ සංචාරකයන් වෙනුවෙන් නගරයේ නත්තල් සැරසිලි වලින් අලංකාරවත් කර තිබෙනවා. විශේෂ කේක් ගෙඩියක් කපා සංචාරකයන්ට රස විඳීමට සැලැස්වීමේ අවස්ථාවක්ද දැකගත හැකි වුණා. පසුගිය ස්වභාවික විවසනයේදී අපිට හිතාගන්න බැරි වුණා අපි ක්‍රිස්මස් එක කොහොමද සමරන්නේ කියලා. ඒ තරමට අපි ටිකක් අකර්මණ්‍ය වගේ වුණා. නමුත් අපි ටීම් එකක් විදියට එකාමෙන් පෙළ ගැහිලා මේක නැවතත් ඔපරේෂනබල් රික්වයර්මන්ට් එකට අපි පත් කරගත්තා. අපි ටීම් එකක් විදියට